ඉතින් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම මගේ 2026 බුලට් ජර්නල් එක සෙටප් කරගත්තේ කොහොමද කියලා. මම මේ මුලින්ම ඩිසයින් කරන්නේ මේ year එකේ cover page එක. ඉතින් ඔයාලට පුළුවන් මේ page එක ඔයාලට කැමති විදිහට හදාගන්න. ඒ වගේම ඔයාලට ideas ගන්න ඕන නම් තියෙනවා Pinterest app එක. ඒකට ගියාම ඕනි තරම් ideas ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මේ බුලට් ජර්නල් එකට ඕනම පොතක් යූස් කරන්න පුළුවන්. මම නම් ගත්තේ dot page තියෙන පොතක්. ඔයාලා මේක හදනකොට ඔයාලා ගාව තියෙන highlighters, color pencils මේ ඔක්කොම යූස් කරලා පුළුවන් තරම් ලස්සනට මේක ක්‍රියේට් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ 2026 cover page එක හදාගත්තේ. ඊළඟ page එක විදිහට මම goals ටික add කරගන්න හිතුවා. මේ goals ටිකට කලින් ඔයාලට පුළුවන් future log කියන page එක දාගන්න. ඒකේ තියෙන කැලෙන්ඩර් එකක්. මම මේක 2025 හදනකොට දැම්මා. ඒ වුණාට මට හිතුණා මට ඒක යූස් වෙන්නේ නැහැ වැඩි. ඒකින්ද ඕනේ නැහැ කියලා. ඒක නිසා මම හිතුවා ඊළඟ page එක විදිහට goal page එක දාගත්තොත් හොඳයි කියලා. මෙතනට අපි ඇඩ් කරන්නේ ඔයා 2026 දී අචීව් කරන්න හිතාගෙන ඉන්න goals ටික. ඔයාලට පුළුවන් ඔයාලගේ goals ටික මේ විදිහට කැටගරයිස් කරලා දාගන්න. එතකොට ඔයාට ඔයාගේ goals ගැන clear idea එකක් එනවා. හරි, දැන් goal page එක නම් හදාගෙන ඉවරයි. ඊට පස්සේ my year in pixel කියන page එක තමයි දාගන්නේ. මේකෙදි අපි අපේ year එක ගෙවුණු විදිහ තමයි මාක් කරන්නේ. ඒ කියන්නේ අපේ mood track එකකට සමාන track එකක් මේක. ඉතින් මේ විදිහට අතින් ඇඳ plan කරන්න වෙලාවක් නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් plan කරපු book එකක් මේකට ගන්න. නැත්නම් ඔයාලට පුළුවන් print outs අරගෙන අලව ගන්න. හැබැයි මේක අපිට වැඩියෙන් ෆීල් වෙන්නේ අපි අතින් අඳින තරමට තමයි. මේ year in pixels කියන page එක අපිට හදාගන්න පුළුවන් උඩ හරහට months ටික දාලා ඊට පස්සේ පල්ලෙහාට dates ටික දාලා. මේකෙන් අපේ දවස ගෙවුණු විදිහ අපේ mood එක කොයි වගේද කියලා තමයි මාක් කරන්නේ. ඉතින් ඔයා තාමත් 2026ට බුලට් ජර්නල් එකක් හදපු නැති කෙනෙක් නම් දැම්ම හදන්න. ඔයා තාම පරක්කු නෑ. මේක හැදුවට පස්සේ තේරෙයි ඔයාට මේකේ තියෙන වැදගත්කම කොච්චරද කියලා. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මාව subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මම හිතාගෙන ඉන්නවා මගේ ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක 2026 විෂන් බෝඩ් එක හදාගන්න විදිය ෂෙයා කරගන්න. ඉතින් මම ඒ වීඩියෝ එකත් ඉක්මනින් අරගෙන එන්න. හරි, මෙන්න මේ විදිහට මම මේ page එකත් හදලා ඉවර කරා. එහෙනම් අපි යමු අපේ ඊළඟ page එකට. ඊළඟට මම දැම්මේ water tracker එක. water tracker එකක් නම් ගොඩක්ම useful වෙනවා ඔයා මං වගේ වතුර බොන්න හොර කෙනෙක් නම්. මොකද මේක වැඩියෙන් මාක් කරන්න තියෙන උමනාවට හරි කොහොම හරි වතුර ගොඩක් බොන්න තමයි එතකොට ඔයා try කරන්නේ. water tracker එකක් අපිට month එකෙන් month එකටත් දාගන්න පුළුවන්.
හැබැයි ඊට වඩා මේ ක්‍රමේ ලේසි හින්දා මං හිතුවා year එකටම එක water tracker එකක් යූස් කරන්න. මේකෙදිත් කලින් වගේම හරහට months ටික දාලා පල්ලෙහාට dates ටික දාලා තමයි මේක හදාගන්නේ. ඉතින් මම මේ ඔක්කොම වගේ ideas ගත්තේ Pinterest එකෙන්. ඔයාලත් ඒකට ගිහින් search කරලා බලන්න. ඔයාලට ගොඩක් ideas එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ bullet journal එක ලස්සන කරගන්න එක cute stickers වගේ දේවල් use කරන්න. water tracker එකෙන් පස්සේ ඊළඟ tracker එක විදිහට මම දැම්මේ sleep tracker එක. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ sleep tracker එක වැඩක් නෑ කියලා. හැබැයි especially student කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔයා දන්නේම නැතුව ඔයා නිදාගන්නේ ඔයාට study කරන්න තියෙන කාලය. ඉතින් මේ විදිහේ tracker එකෙන් අපේ නිින්ද track කරගත්තාම අපිට පුළුවන් අපේ නිින්ද වැඩි නම් අඩු කරලා අඩු නම් වැඩි කරලා ওই විදිහට අපේ නිින්ද balance කරලා තියාගන්න. ඉතින් මේ bullet journal එක හදනකොට ඔයාලට කියන්න ඕන දෙයක් තමයි මේක හදන්න special rules මොකුත් නැහැ. මේක ඔයාට කැමති විදිහට හදන්න පුළුවන්. ඔයාගේ ideas වලින් හදන්න පුළුවන්. තව කෙනෙක් කරන විදිහට එයා දාන page ටික බලලා ඒ page ටිකම මේකට දාගෙන බොරුවට ඔයාගේ පොත පුරව ගන්න එපා. ඔයාට useful වෙන page ටික විතරක් මේකට add කරගන්න. ඒ page එක හදලා ඉවරයි. ඊළඟට මම මගේ monthly spreads වලට තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම January වලට cover page එක design කරගමු. ඔයාලට පුළුවන් එක month එකකට එක theme එකක් use කරන්න. එතකොට අපේ journal එක neat එකට තියෙනවා. ජනුවරි cover page එක අයිනෙන්ම මෙන්න මේ විදිහට පොඩියට ජනුවරි කැලෙන්ඩර් එක දාගත්තා. එතකොට දින ටික බලා ගන්න ලේසි නිසා. නැත්නම් ඔයාලට පුළුවන් month 12ම එක සැරේ දාගන්න අර year cover page එකට පස්සේ page එකේ. ඒක ඔයාලගේ කැමැත්තක්. ඔයාලට කැමති විදිහට කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි මේ ජනුවරි එක ඇදුවට පස්සේ ඔක්කොම මාස ටික එකපාර හදන්න ඕනේ කියලා රූල් එකක් නැහැ. ඔයාලට ෆ්‍රී ටයිම් එකක් තියෙන වෙලාවට ඊළඟ මන්ත් එකට කලින් ඒක හදලා ඉවර කරාම හරි. ජනුවරි cover page එක හදලා ඉවරයි. ඊළඟට අපි යන් අනිත් monthly spreads වලට. මුලින්ම මම මෙතනට දාගත්තේ ජනුවරි review page එක. ඒ කියන්නේ මම මෙතන ලොකුවට කැලෙන්ඩර් එක දාගන්නවා. මේ month එකේ special day නැත්නම් මොනවා හරි holidays තියෙනවා නම් ඒව මාක් කරගන්න. ඊට අමතරව to do list එකකුයි මොනවා හරි special notice තියෙන ලියා ගන්න තැනකුයි දානවා. ඒ වගේම social media වලටත් පොඩි box එකක් වෙනම දැම්මා. මම දෙයක් පහට නම් YouTube වලට වෙනම page එකක් හැදුවා. මට හිතුණා
මේ එකේ මේ විදිහට කරන්න. එතකොට month එක පටන් ගන්නකොට ඉන්න subscribersලා එහෙම නැත්නම් followersලා ගානයි ඊට පස්සේ month එක ඉවර වෙනකොට ඉන්න subලා followersලා ගාන ලියන්න තමයි මේ විදිහේ පොඩි box එකක් මම දැම්මේ. ඊළඟ page එක තමයි habit tracker එක. මේකත් ගොඩක් useful වෙන page එකක්. habit tracker එකේදී අපි කරන්නේ දැන් මම මෙතන ඩිසයින් කරගත්තු එකට නම් දේවල් 5ක් ඇඩ් කරන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට ස්කින් කෙයා, ජර්නලින්, මෙඩිටේෂන් වගේ දේවල් ගන්නකෝ. එතකොට ඔයා මේව කරනවා කියලා හිතුවොත් ඔයා මේ දවසේ මේක කරාද කියන එක තමයි මේකෙන් ට්‍රැක් කරන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ වගේ ප්ලෑන් එකක් කරන්න ගොඩාක් වෙලා යනවනේ කියලා. ගොඩක් වෙලා යනවා තමයි. ඒ කියන්නේ මේක පළවෙනි පාර විතරයි. ඉයර්ලි ස්ප්‍රෙස් ටිකට තමයි අපිට ගොඩක් වෙලා යන්නේ. ඉතින් ඒක අවුරුද්දටම එකපාරයිනේ. මන්ත්ලි ස්ප්‍රෙස් ටිකට යන්නේ අපිට පොඩි වෙලාවක්. ඉතින් මේ වෙලාව මේකට යෙදුවා කියලා ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඊළඟට මේ අන්තිම tracker එක මගේ ජනවාරි month එකේ තියෙන study tracker එක. ඔයා ස්ටුඩන්ට් කෙනෙක් නම් මේක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න පුළුවන්. මේකෙන් කරන්නේ අපි දවසට පාඩම් කරපු පැය ගාන කොච්චරක්ද කියලා බලා ගන්න එක. ස්පෙෂලි ඔයා A level කරන කෙනෙක් නම් ඔයාට තියෙනවා subject 3ක්. subject 3ට colors 3ක් ගත්තොත් අපිට පුළුවන් මේ colors 3 mark කරලා අපේ subject 3 balance වෙන විදිහට වැඩ කරලාද කියලා බලා ගන්න. ඉතින් ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් වෙනම තියෙයි නම් මෙතනට ස්ටඩි tracker එක දාන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් ඒ ප්ලෑන් එකේ ඔයාලගේ ස්ටඩි hours track කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ 2026 bullet journal එක හදාගත්තේ. හරි, දැන් අපි බලමු මගේ bullet journal එකේ final look එක කොහොමද කියලා. ඉතින් guys, වීඩියෝ එක හොඳ නම් like කරලා comment කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. See you in next video. Bye bye.